අපි දෙයක් කරන්න කලින් අපි අපේ දෙයක් කරනකොට අපි දෙයක් තෝරගන්නකොට අපි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනලිසම් එක, ඒගොල්ලන්ගේ තියෙන knowledge එක, ඒගොල්ලන්ගේ තියෙන experience එක සහ how they going to treat the customers and how we can work towards together until end of the project. Lextico අපි සිතන කලින් අපි ගොඩක් කියන්නේ contractors ලා ගාවට ගිහිල්ලා අපි research එකක් කරා. ඒ comfort එක Lextico ලත් එක්ක කතා කරද්දී ආර්කිටෙක්ට්ලත් එක්ක කතා කරද්දී අපිට ඒක තේරුණා. අපේ ideas ඒගොල්ලන් අපිට ඕන විදිහට කරන්න අපිට compromise කරන්න නිසා සහ අපිට දුන්නේ friendliness එකයි ඒ customer care එක it was top notch. budget එකට ඒ විදිහට අපිට design එක කරලා දුන්නා. කීන පරක්කුවට හැම change එකක්ම we changed like 5-6 times and they did the same thing what we wanted to do within that budget. That was amazing work that they did for නව නිවසක් ඉදි කරන්න මුල් ගලක් තියනවා කියලා කියන්නේම කෙනෙක්ගේ හිතේ තියෙන සිහින හැබෑවීමක්. ඉතින් ඒ සිහින යථාර්ථයක් බවට පත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ ස්ථානයේ පියවරෙන් පියවර බොහොම උසස් සම්දමින් ඔබේ සිතෙන්ගේ පරිදි ඔබේ සැලසුම් වලට අනුව නව නිවසක් ඉදි විය යුතුයි. ඉතින් ඔබේ හිතත් එහෙම හීනයක් තියෙනවා නම් ඒ හීනේ හැබෑ කරගන්න හොඳම තැන තමයි ලෙක්ස් ඩියුකෝ ආයතනය. ඉතින් අද දවසේදීත් අපි ආවේ අන්න එහෙම තැනකට. අපි මේ ඉන්නේ මීගමුව ප්‍රදේශයේ අද මේ ස්ථානෙත් නව නිවසක් ඉදි කරන්න මුල්ගල තැබීමේ වැඩ කටයුතු සිද්ධ වුණා. හොඳයි. ඉතින් මේ වෙලාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙන අද දවසේදී මේ මුල්ගල තැබීමේ කටයුතු සිදු වුණා. ඒ වගේම මෙතනදී මේ නිවස ඉදි කරන්න නියමිත හිමිකාරිනිය මිසස් උපේක්ෂා අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙනවා. ඉතින් හෙලෝ මිසස් උපේක්ෂා අපිට කියන්නකෝ දැන් ඇයි ඔයා ලෙක්ස් ඩියුකෝ ආයතනයම මේ වෙනුවෙන් සිලෙක්ට් කරගන්න හිතුවේ ඔයාගේ නිවස හදන්න? ලෙක්ස් ඩියුකෝ අපි සිලෙක්ට් කලින් අපි ගොඩක් කියන්නේ contractors ලා ගාවට ගිහිල්ලා අපි research එකක් කරා. ඒ research එකේ we got like first top 5 වගේ. ඒකේ අපි හැම එක දවසක් අරගෙන දවස් දෙකක් සතියක් විතර අරගෙන අපි හැමතැනටම ගිහලා කතා කරනකොට the main thing we realized was it is Lextico that their friendliness and their how they treat the customers. දැන් අපි මෙතන අපේ ගේ හදන්න අපිට comfortable වෙන්න එපයි. ඒ comfort එක Lextico ලත් එක්ක කතා කරද්දී ආර්කිටෙක්ට්ලත් එක්ක කතා කරද්දී අපිට ඒක තේරුණා. ඒක නිසා අපි ලෙක්ස්ටිකෝ තෝරගත්තා. මොකද අපේ ideas ඒගොල්ලන් අපිට ඕන විදිහට කරන්න අපිට compromise කරන්න නිසා සහ අපිට දුන්නේ friendliness එකයි ඒ customer care එක it was top notch. ඉතින් ඒ හැමදේම මත තමයි ලෙක්ස්ටිකෝ ආයතනය තෝරගන්නේ. ඉතින් design stage එකේදී මොන වගේ support එකක්ද මේ ලෙක්ස්ටිකෝ crew එකකින් ලැබුණේ? ඩිසයින් ස්ටේජ් එකේ ඇත්තටම මම මුලින්ම ආර්කිටෙක්ට් කිව්වේ හරි බේසික් රික්වයර්මන්ට්ස් ටික. ඒ බේසික් රික්වයර්මන්ට්ස් වලට ඒ විදිහටම අපිට ඕන විදිහට ඒගොල්ලන් ඒ ඩිසයින් එක හැදුවා. පස්සේ අපිට තව ඒක වෙනස් කර අපි ඩිසයින් එකක් කරන්න කලින් අපේ බජට් එක අපි කන්ෆර්ම් කරගන්න ඕනේ. එතකොට අපිට ඕන උනේ ඒ ඩිසයින් එකේ බජට් එකට according to the budget ඒක අපිට ඩිසයින් කරන්න. එතකොට අපි ඒ කොච්චර අපි ඩිසයින් චේන්ජ් කරත් ඒගොල්ලන් ඒ බජට් එකට ඒ විදිහට අපිට ඩිසයින් එක කරලා දුන්නා. කිසිම හැසල් එකක් තිබුණේ නැහැ. කීන පරක්කුවට හැම චේන්ජ් එකක්ම we changed like 5-6 times. ඒ හැම එකෙදීම they were like so enthusiastic and very friendly and they understood what we are saying. And they did the same thing what we wanted to do within that budget. That was amazing work that they did for us. Okay. හරි. ඉතින් දැන් මිසස් උපේක්ෂා දැන් ඔයා වගේම මේ විදිහට නිවසක් හදන්න ඩ්‍රීම් එකක් තියෙන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මොකක්ද කියන්න තියෙන්නේ ලෙක්ස්ටිකෝ ආයතනයෙන් ඔයාට මේ ලැබුණු සපෝට් එකත් එක්ක? ඇත්තටම දැන් අපිට ideas තිබ්බට අපේ මේක තවත් කෙනෙක් project එකක් but this is our home. අපි ඒක අපේ ideas ටික හරියට අපි හිතනවා විදිහටම හිතන්න පුළුවන් කට්ටියක් එක්ක අර හොඳට collaborate කරලා වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම available වෙනවා. ඒ කියන්නේ අපි construction කරන්න කලින් ඊට කලින් දේවල් තියෙන government sector එකත් එක්ක deal කරලා water ඒවා ඔක්කොම ගන්න. මොකද මමයි හස්බන්ඩ්යි දෙන්නම හරිම කියන්නේ 8 to 5 workers නෙවෙයි. minimum අපේ තියෙන lifestyle එකත් එක්ක අපිට ඕනේ minimum supervision එකක් එක්ක same quality what we expected and how we can build this the way we want without minimum supervision. So අපිට අපේ requirement එක උනේ ඒක. ඉතින්
ඒකට හරියන්න තමයි අපිට ලෙක්ස්ටිකෝ ගැලපුණේ. ඉතින් අපි දෙයක් කරන්න කලින් අපි අපේ දෙයක් කරනකොට අපි දෙයක් තෝරගන්නකොට අපි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනලිසම් එක, ඒගොල්ලන්ගේ තියෙන knowledge එක, ඒගොල්ලන්ගේ තියෙන experience එක සහ how they going to treat the customers and how we can work towards together until end of the project. So that's what we will have to check that. That's what everyone has to consider, I guess. Okay, thank you so much. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0773යි 222යි 555. ඒ වගේම අපේ වෙබ්සයිට් එක www.lexduco.lk. ඒත් එක්කම Lexduco Facebook පිටුව හරහා ඔබට පුළුවන් අපේ ongoing projects වගේම අපේ අවසාන කරපු ව්‍යාපෘති මේ දේවල් පිළිබඳව තොරතුරු දැනගෙන තවත් අප සම්බන්ධයෙන් recommendation එකක් ලබා ගන්න. එහෙමනම් ඔබේ සුන්දර නිවහනක සිහිනයත් එක්ක අපි ඔබත් එක්ක අත්වල බඳ ගන්න බලාපොරොත්තු වෙනවා.